මේ යං ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකා ලොකු වැඩ ගොඩක් කරනවා මේ එලියට තාම ආව නැති වුණාට හෙෂාන් කවුරු හරි දැන් ඔගොල්ලෝ මේ පාසල් ළමයින්ගේ නම් තරුණ වෘත්තීයවේදීන් තරුණ අන්දම ඕනම වෘත්තීයවේදීන් කෙනෙක් වෙන වෘත්තීයවේදීන් දක්වා විශාල පරාසයක සහ සඳහන් කරපු විදිහට මුළු ලංකාවම ආවරණය වෙන පරිදි ඔයාලගේ ජාලය තියෙනවා සහ විශාල පිරිසකට ඔයගොල්ලෝ සර්ව් කරනවා. දැන් මේ ඕගොල්ලෝ ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට කවුරු හරි කෙනෙක්ට මේ දායකත්වයේ දක්වන්න ඕන. මම කියන්නේ ඔයගොල්ලෝ මට කියපිට ඔයගොල්ලෝ ඔක්කොම ස්වේච්ඡා සංවිධානයක් සහ ඔයගොල්ලෝ ඔක්කොම රිසෝස් පර්සන්ලා ඉන්ඩස්ට්‍රි එකෙන් අරගෙන එහෙම රිසෝස් පර්සන් කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි මේ සේවාව එහෙම නැත්නම් මේ ඔයගොල්ලෝ කරන වැඩත් එක්ක එකතු වෙන්න ඕන. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෘත්තීයවේදියෙක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝ එක්ක සම්බන්ධ වෙන්නේ? කොයි විදිහේ ආකාරයක්ද මොඩල් එකක්ද තියෙන්නේ ඔයගොල්ලෝ එකට එකතු කරගන්න? හරි. ඒකට මොනවද ක්‍රම කීපයක් තියෙනවා. එතකොට ඒ අර අපි කතා කරන එක කාණ්ඩවලට ඒක වෙනස් වෙනවා. අපි ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත්, යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් එයාට ශ්‍රී ලංකා සෙක්ෂන් එක දැන් අපි මම කිව්වා යම් ප්‍රොෆෙෂනල්ස් කියලා කියන්නේ IEEE ශ්‍රී ලංකා සෙක්ෂන් එකේ යට තියෙන එක කියලා. එතකොට හැම අවුරුද්දකම IEEE ශ්‍රී ලංකා සෙක්ෂන් එකේ අපේ යනවා වොලන්ටියර් කෝල් එකක්. ඒ කියන්නේ අපි ඉන්වයිට් කරනවා අපේ මේ අවුරුද්ද දැන් තව දෙයක් මොනවද දැන් අපි කතා කරේ යම් ප්‍රොෆෙෂනල්ස්ලා ගැන විතරයි. හරිද? එතකොට තව දේවල් තියෙනවා IEEE එක ඇතුලේ. එතකොට ඒ සංවිධානවලත් එක ප්‍රොජෙක්ට්ස් තියෙනවා. එතකොට මම කිව්වොත් අපේ සයිට් කියලා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. එතකොට ඒකෙන් කරන්නේ ගොඩක්ම හියුමැනිටේරියන් පැත්තේ ප්‍රොජෙක්ට්ස්. අපි වෝටර් ෆිල්ටර් සයි කරනවා. එතකොට අපි ඔය රූරල් ඒරියාස් වලට ගිහලා ගොඩක් මම ඉන් ඩීටේල් කියන්නේ නැහැ. මේ අපේ ගොඩක් තියෙනවා හැම කියන්නේ. රූරල් ඒරියාස් වලට ගිහලා අපි ඔය ටෙක්නොලොජිස් ගැන කියලා දෙනවා ඉස්කෝලේ ළමයි වර්ක්ෂොප්ස් කරනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒකට චැරිටි පැත්තට බර වෙච්ච වැඩසටහනොත් දැන් මේක ටෙක්නොලොජිකල් ඕගනයිසේෂන් එකක් වුණාට හියුමැනිටේරියන් පැත්තේ වැඩවලට ඔයගොල්ලෝ දාගත්තේ දක්වනවා. එතකොට ඒක යං ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකා නෙවෙයි කරන්නේ. ඒක වෙනම ඕගනයිසේෂන් නෙමෙයි මොනවද ශ්‍රී ලංකා සෙක්ෂන් එකට තියෙන වෙනම එන්ටිටි එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් ශ්‍රී ලංකා සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ එක ආම් එකක් යං ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකා ඒ වගේ ශ්‍රී ලංකා සෙක්ෂන් යටතේ තියෙන තව ආම් එකක් හියුමැනිටේරියන් පැත්තේ බලලා තව ආම් එකක් තව තියෙනවා මොනවද WI කියලා. එතකොට ඒක ගොඩක් ફોකස් කරන්නේ women in engineering. එතකොට ඒ ඉන්ජිනියරින් සයිඩ් එකට තාක්ෂණික විදිහට යොමු කරන ඒ පැත්තේ වැඩ ගොඩක් ඒගොල්ලෝ කරගෙන යනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම ප්‍රොජෙක්ට් එකකටම අපේ වොලන්ටියර් කෝල් එකක් යනවා. ඒක ඕපන් වෙනවා අවුරුද්ද මුල. ඒක ඕපන් වුණාට පස්සේ ලංකාව ඇතුළේ ඉන්න ඕනම අන්ඩර්ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක්ට පෝස්ට් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් මොනවද? ස්ටුඩන්ට්ස් වලට විතරද ප්‍රොෆෙෂනල්ස් වලට ඇප්ලයි කරන්න? ස්ටුඩන්ට්ස් වලට විතරයි. ඒක වොලන්ටියර් කෝල් එක කියන්නේ ස්ටුඩන්ට්ස් වලට විතරයි මොනවද? එතකොට ඒ කියන්නේ වොලන්ටියර් කෝල් එක කියන්නේ ඔයගොල්ලෝ සංවිධානය කරන වැඩසටහන් සහ ව්‍යාපෘතිවලට කියන්නේ වොලන්ටියර්ලි දායකත්වය දක්වන්න කැමති කට්ටිය. ඒ කියන්නේ දැන් ස්පීකර් කෙනෙක් මෙන්ටර් කෙනෙක් වගේ ඉන්නවනම් ඔය අප්‍රෝච් එක ඒ අප්‍රෝච් එක හරියන්නේ නැහැ මනෝජ්. එතකොට දැන් අපි එතන ගත්තත් වොලන්ටියර්ස්ලා විතරයි. අර එක්සිකියුටිව් කමිටිස් ගැන අපි ඒක වෙනම කතා කරනවා. ඒකයි මම කිව්වේ අර කාණ්ඩ ගොඩක් තියෙනවා කියන්නේ. එතකොට වොලන්ටියර් කෝල් එක ආවම ඒකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට 700 ඉඳන් 1000 වෙනකල් වගේ ඇප්ලිකේෂන්ස් එනවා. ඉතින් එතකොට අපි හැම වොලන්ටියර් කෝල් එකට විතරක් ස්ටුඩන්ට්ස්ලා සහ ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලා විතරක් අපිට ඒ වගේ ඇප්ලිකේෂන් වොලන්ටියර් කරන්න. වොලන්ටියර් කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය ඔයාලගේ වොලන්ටියර් පූල් එක කොච්චරක් විතර ඉන්නවද මේ යං ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකා? අපි ඕවරෝල් IEEE ගැනත් කියමු සමහර. යං ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකා කියලා ගත්තොත් මොනවද මම කිව්වාගේ එක්සිකියුටිව් කමිටි එකේ 15ක් ඉන්නවා. සබ් කමිටිස් වල 20ක් ඉන්නවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් මම කිව්ව එක ප්‍රොජෙක්ට් එකකට වොලන්ටියර්ස් 15 දෙනෙක් ඉන්නවා. එතකොට ප්‍රොජෙක්ට් 6යි එතන 90 දෙනෙක් ඉන්නවා. එතකොට ඔක්කොම 125ක්. මේ ඔක්කොම විශ්වවිද්‍යාල ගැන පළාත් 9ම නියෝජනය වෙන විශ්වවිද්‍යාල වලින් එන වොලන්ටියර්ස් සහ එක්සිකියුටිව් කමිටි එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ස් ලයින්. එතකොට 100 YP එක කියන්නේ යං ප්‍රොෆෙෂනල්ස්ලාගේ විතරක් අපේ 125ක් ඉන්නවා වොලන්ටියර්ස්. වොලන්ටියර්ස්ලා 125ක් යං ප්‍රොෆෙෂනල්ස්ලා විතරක්. ඔය 125න් අර 90 තෝරන්නේ අර අවුරුද්ද මුල දෙන 700. 700. ඒ කියන්නේ ඒ 700ටම අවස්ථාව දෙනවද වොලන්ටියර් එකක් නැත්නම් මේ මොනවද අපේ ශ්‍රී ලංකා සෙක්ෂන් එක ඇතුලේ තියෙන එක ඉනිෂියේටිව්ස් වලට අපිට ඒ වොලන්ටියර් කෝල් එකෙන් තමයි අපි කට්ටියව සාමාන්‍ය ශ්‍රී ලංකා සෙක්ෂන් එක ඇතුලේ කොච්චර වොලන්ටියර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවද ඇක්ටිව්? ඒක මට හරියටම ගානක් කියන්න බෑ මොනවද. හැබැයි මම හිතන්නේ අසන්න වශයෙන් ටවුනේ අර 700 කී දෙනෙක්ට ඔයගොල්ලෝ අවස්ථාව දෙනවද කියන එක. ඔව් අපි
350 ගෙන 50කට විතර අවස්ථාව හම්බෙනවා අවස්ථාව හම්බෙනවා ඒ වොලන්ටේ ගණගෙන සාමාන්‍ය ශ්‍රී ලංකා සෙක්ෂන් එක ගත්තොත් IEEE එකේ සාමාන්‍යයෙන් ස්වේච්ඡා වෙන් සේවය කරන ශිෂ්‍යාවන් විතරක් ඉන්නවා 350ක් විතර ඒ ඔක්කොම අර විශ්වවිද්‍යාල 22කින් පළාත් 9ම ආවරණය වෙන විදිහට තියෙනවා එන කට්ටිය. එතකොට එක්සිකියුටිව් කමිටි එක ගත්තොත් මොනවද ඒකට වෙනම අවුරුද්ද මුල යනවා ඒකත් ඇප්ලිකේෂන් කෝල් කරනවා. එතකොට ඒක යන්නේ වෝටින් ප්‍රොසෙස් එකක් යනවා. එතකොට වෝටින් ප්‍රොසෙස් එක ගිහිල්ලා වෝට්ස් අරගෙන ඒ කියන්නේ IEEE මෙම්බර්ස්ලාට විතරයි වෝට් කරන්න පුළුවන්. ඒකේ තියෙන ක්‍රයිටීරියාස් වලට මැච් වෙන විදිහට. එතකොට ඒ වෝටින් ප්‍රොසෙස් එකෙන් තමයි එක්සිකියුටිව් කමිටි එක මෙවෙන් තීරණය වෙන්න. එතකොට ශ්‍රී ලංකා සෙක්ෂන් එකට එක්සිකියුටිව් කමිටිය කියනකට මම කලින් කිව්ව සයිට් එකට සයිට් කියන එකට වලන් මේ එක්සිකියුටිව් කමිටිය කියන WI ඒ වගේ එක්සිකියුටිව් කමිටිස්ුත් ගොඩක් තියෙනවා. එතකොට අර මං කියවනේ ශිෂ්‍ය ස්ටුඩන්ට් බ්‍රාන්චස් ගොඩක් තියෙනවා කියලා. එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ට වොලන්ටියර් කරන්න පුළුවන් හොඳම තැන පටන් ගන්න පුළුවන් තැන තමයි ස්ටුඩන්ට් බ්‍රාන්ච් එක. ස්ටුඩන්ට් බ්‍රාන්ච් එකේ යාගේ වැඩ පටන් ගත්තට පස්සේ එතනින් පස්සේ ග්‍රැජුවලි යට එන්න පුළුවන් ශ්‍රී ලංකා සෙක්ෂන් එකේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලට. ඒ ප්‍රොජෙක්ට්ස් වල ග්‍රැජුවලි ඇවිල්ලා මොනවද දැන් මම වගේ අපිට එන්න පුළුවන් වොලන්ටියර් ලීඩර්ස් කියන පොසිෂන් එක. ඊට පස්සේ මොනවද මේක ලැඩර් එක එතනින් නවතින්නේ. දැන් අපි වොලන්ටියර් ඕගනයිසේෂන් එකක් ගත්තොත් අපි යුනිවර්සිටි කාලේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපිට තව වොලන්ටියරින් කරන්න ඕගනයිසේෂන්ස් ගොඩක් තියෙනවා. ඊට ඒවා ඔක්කොමත් එක බලද්දී IEEE වල තියෙන විශේෂත්වය තමයි කැම්පස් විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සෙත් අපිට වොලන්ටියර් කරන්න පුළුවන්. දිගටම කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ඉන්ඩස්ට්‍රි එකට ගිහපුවාම ගියාමත් එහෙම නැත්නම් ඇකඩමික් පැත්තට යනවා වුණත් එයාට ඒත් වොලන්ටියරින් කරන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා සෙක්ෂන් එකේ වොලන්ටියර් කරාට පස්සේ අර මම කලින් කිව්වා වගේ ඒසියා පැසිෆික් රීජන් එක තියෙනවා. එතකොට රීජන් එක ඇතුළෙත් මොනවද මේ වගේම ස්ට්‍රක්චර් එකක් තියෙනවා. වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමේ ඉඳලා ජාතික මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ ජාත්‍යන්තර මට්ටමේ පවා යන්න පුළුවන් තත්ත්වයක් තියෙන ස්වේච්ඡා සේවකයෙක් විදිහට. ඔව් ස්වේච්ඡා සේවකයෙක් විදිහට කියන මොනවද අර එක ලෙවල් එකකට ආවට පස්සේ ඒක ස්වේච්ඡා සේවකයෙක්ටත් වඩා අපිට සෑහෙන ලොකු බෙනිෆිට්ස් මේකින් එනවා. ඇත්තට මොකද රීජන් ලෙවල් එක ඊට පස්සේ ග්ලෝබල් ලෙවල් එකක් තියෙනවා. අපිට ග්ලෝබල් ලෙවල් එකේ අපිට වොලන්ටියරින් කරන්න පුළුවන්. හැබැයි අපි දැන් කියවෙන පහළම තියෙන ස්ටුඩන්ට් බ්‍රාන්ච් ලෙවල් එකේ ස්ටුඩන්ට් බ්‍රාන්ච් ලෙවල් එකේ ග්ලෝබල් ලෙවල් එකේ ගත්තාම මොනවද ඒක විදි දෙකකට වොලන්ටියරින් වෙනවා. එතකොට තමාව කොච්චර ග්‍රෝම් වෙලා තියෙනවද තමාට කොච්චර දේවල් හම්බෙලා තියෙනවද කියන එක බලාගන්න පුළුවන් අපිට ග්ලෝබල් ලෙවල් සහ ස්ටුඩන්ට් බ්‍රාන්ච් ලෙවල් කම්පෙයාර් කරලා බලුවා.